ඕඩර් එකක් ඇඩ් කරගන්න ඔය ඩෑෂ්බෝඩ් එකේ ඉන්නවා නම් ඕඩර් පේජ් එකට ඇවිල්ලා ඕඩර් පේජ් එකට එන්න ඕනෙත් නැහැ මේ ඇඩ් ඕඩර් වලින් යන්න පුළුවන් ඕඩර් පේජ් එකට ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන් ඕඩර් පේජ් එකේ pending dispatch කියන්නේ යවන්න තියෙන orders dispatch යවපු orders deliver වෙච්ච ඒවා return වෙච්ච ඒවා sample කියන්නේ ඔයා හිතන්නකෝ කෙනෙක් කිව්වා සාමාන්‍යයෙන් ෂුවර් නෑ කිව්වා දැන් ඕඩර් එකක් දෙන්නම් කියලා ඒත් මතක තියාගන්න කියලා කිව්වා කියමුකෝ ලබන සතිය ඕඩර් එකක් දාන්නම් ඒත් ෂුවර් එකට දාන්නම් ඒත් මේ දැම්ම දාන්න බෑ මතක තියාගන්න කියලා කිව්වා කියමුකෝ කස්ටමර් කෙනෙක් දැන් ඔයගොල්ලෝ බලාගෙන බෑනේ ඔයාලට පුළුවන් sample එකක් මේ ඇඩ් sample මෙතන ගිහිල්ලා මේ විස්තරය දාලා ඔයාගේ ෆොටෝ එකක් තියෙනවා ෆොටෝ එක දාලා නෝට් එකක් දාගෙන සාම්පල් නම්බර් එකක් දාගෙන ඔයාලට පුළුවන් ඒක රිමයින්ඩර් එකක් විදිහට දාගන්න. එතකොට මේක ඔයා මෙතන දාගන්නවා ඩේට් එක. මේ රිමයින්ඩර් ඩේට්. මේක දැම්මම පස්සේ දවසට ලං වෙලා ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා මේ බය මෙහෙම කියලා තියෙනවා. එතකොට ඔයාලට ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා නොටිෆිකේෂන් එකක්. ඒක බලලා ඔයාලට ආයි බයට කතා කරලා අහන්න පුළුවන් මේ මෙහෙම එකක් කිව්ව නේද ඕඩර් එක ගන්න පුළුවන්ද කියලා. ඒක තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ෂෙඩියුල් මේ තියෙන ඕඩර් ෂෙඩියුල් කරනවා. දැන් ඔයාලට ලබන සතිය ඕඩර් එකක් මේ දාට යවන්න තියෙනවනම් දවසකට ඒ දවසට ෂෙඩියුල් කරලා තියාගන්න පුළුවන්. ඒ දවස් ලඟ වුණාම නොටිෆිකේෂන් එකක් එනවා මේ ඕඩර් එකක් තියෙනවා යවන්න තියෙනවා කියලා. ඒ ටික තමයි මේ ටික. ඊට පස්සේ මේ ටික වෙන්නනවා ඔක්කොම සිලෙක්ට් කරන්න පුළුවන් මේ ඔප්ෂන් ටික තියෙනවා. ඊට පස්සේ මේ ටික මම කියන්නම් ඩෝට් එකක් දාලා අපි ඩෝට් එකක් දාමු. ඩෝඩ් මේ තෝරගන්නම් කොම්පියුටර් ඩෙලිවරි මේ පරණ බයස්ලා ඉන්නවනේ යාගේ නාම ෆෝන් නම්බරේ ඕඩර් නම්බර් එක දාලා මෙතන සර්ච් කරන්න පුළුවන්. මම දාගන්න ඕඩර් නම්බර් 1 දාගමු ටෙස්ට් කස්ටමර් ඇඩ්‍රස් ලයින් ටෙස්ට් ඇඩ්‍රස් දිස්ත්‍රික්කයක් දාගන්න මේ කුඹියට අනුව දිස්ත්‍රික්කයක් මෙතන තෝරන්න ඕනේ. කුරුණෑගල කියලා මෙතන ලෝඩ් වෙන්නේ නැහැ මොකද අපි API එක ලින්ක් කරලා නැහැ. API ලින්ක් කරගම මෙතන දිස්ත්‍රික්කෙ තිරුවාම මේ දිස්ත්‍රික්කයට අදාළ සිටිස් ටික ලෝඩ් වෙනවා කුඹියකින්. අපි මෙතන නිකමට දාගමු කුරුණෑගලම දාගමු මෙතන කුරුණෑගල ෆෝන් නම්බර දාගමු 071 බිල් එක පෙන්නන්නේ නැහැ. කමන්න අපි බිල් එක නැතුව දාමු. මොකද API ලින්ක් කරලා නැහැ තාම. මම ඒක ලින්ක් කරලා තවට දාලා වෙනවා. WhatsApp නම්බර් එකක් දාන්නත් පුළුවන්. WhatsApp නම්බර් එකේ තමයි කස්ටමර් බේස් එක අපි සේව් වෙන්නේ. තුන WhatsApp නම්බර් එක තමයි රිපීට් බයිස්ලා ෆික්ස් කරගන්නේ. පාසල් එක ඕන එකත් ඕන මේ ඕඩර් රීමාර්ක් එක ඕඩර් ඩේට් එක අපි දැන් අරින් ඇඩ් කරගත්තා ක්ලෝත් කියලා කැටගරි එකක්. ඒක ඇස්සේ ඇඩ් කරා පෑන්ට් ෆ්‍රොක් මේ තියෙන්නේ ඒ ඇඩ් කරගත්ත ටික. මේක මීඩියම් එකක් ඇඩ් කරලා 2000ට ෆ්‍රොක් එකක් ඇඩ් කරලා 1000 යුනික් කොස්ට් එක මේ විදිහටම පෙන්වනවා. පින්තූරයක් ඕනනම් දාගන්න පුළුවන්. තව අයිටම් එකක් කියන්නේ තව මේ වගේම එකක් දාගන්නවා ඇඩ් ස්ටෑන්ඩඩ් අයිටම් යන්න පුළුවන්. ඒකට ගිහිල්ලා ආයෙ තෝරමු ෆ්‍රොක් එකක් නේද මේ උඩේකට. මේකට තෝරමු පෑන්ට් එකක් හරි. අනේ ඒක තේරුණා මම මෙතන පේනවා total COD amount එක delivery charge එකත් එක්ක මෙතන ඇඩ් කරොත් 400ක් කියලා ඇඩ් කරනවා. ඒකත් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඒ ස්ටෑන්ඩඩ් කස්ටම් මේ ස්ටෑන්ඩඩ් එකේ මේවා එඩිට් කරන්න පුළුවන්. ඒත් ඔයා අන්තිමට සේව් කරද්දී ආයෙ මේ ඩිෆෝල්ට් එකට වැටෙනවා. ඔයා ඒක කස්ටම් කරලා තමයි ඔයා චේන්ජ් කරන්න ඕන කරන්න ඕන. අයිටම් එකක් ස්ටෑන්ඩඩ් තිබ්බාම ඒ තිබ්බ ටික තමයි තියෙන්නේ. මෙතන ඉස්ගානේ කස්ටම් එකක් ඕන ඔයාලට කස්ටම් අයිටම් එකක් මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඒකට අනුව තමයි ඔයාලට මේ නම ටයිප් කරන්න පුළුවන් සයිස් එක ටයිප් කරලා දාන්න පුළුවන්. ඒක අයින් කරලා දාමු. ඊට පස්සේ මේ 5700 මේ pending dispatch මේ status එක දාගන්න පුළුවන්. pending යවන්න තියෙන එකක් යවපු එකක් ඒ දැන් කොහොමද යවන්න තියෙනවනේ මෙතන දාන්න. ඒවට මේ යවපු හිතන්න කලින් කොට දාගන්න බැරුණා කියලා ඩෙලිවර් වෙච්ච එකක්. පුළුවන් මෙතන කියලා ඩෙලිවර් කියලා දාන්න ඒක සේව් කරගන්න. ඊට පස්සේ පෙන්ඩින් තියන්න පේමන්ට් එක බැංක් දාලාද නැත්නම් CODද නැත්නම් තාම කන්ෆර්ම් නැද්ද බය දැන් කස්ටමර්ස්ලා පෙලක් අය ඉන්නවා තාම කන්ෆර්ම් නැතුව කොහොමද සල්ලි ගෙවන්නේ කියලා එහෙමයි පෙන්ඩින් දාගන්න පුළුවන්. මේක ගොඩක් දුර COD පේමන්ට් එක පෙන්ඩින්ද තාම ගෙවලද ඇඩ්වාන්ස් එකක් දාලා ඇඩ්වාන්ස් එකක් දැම්මොත් මෙතන ඇඩ්වාන්ස් එක දාන්න දෙනවා. පෙන්ඩින් නම් මොකුත් නැහැ. ඊට පස්සේ මේ කැෂ් ඔන් ඩෙලිවරි දාගමු. මෙතන ඩේට් එක යවන්න ඕන දවස
ලික්විඩ් ඩෙලිවරි ඩේට් කියන්නේ යවන්න ඕනේ 27 වෙනිදා. ඔයා හිතන්නකෝ අනිද්දා යවන්න තියෙනවා කියලා. අනිද්දා කියන්නේ 27 28 29 අපි මෙතන 29 කියලා දාගන්නවා. එතකොට ඒක පෙන්නනවා අතන 29 වෙනිදා තමයි යවන්න තියෙන්නේ කියලා. ප්‍රයොරිටි එක මේ කොහොමද නෝමල්ම දාගන්න. ඔයාට හදිස්සි නේව නම් අර්ජන්ට් දාගන්න. එතකොට ලිස්ට් එකේ උඩින්ම පෙන්නන්නේ ඒ අර්ජන්ට් කියන ඕඩර්ස් ටික. දැන් මේක ඕවර්රයිට් මාර්ක් හිතන්න බෑ. මෙතන ප්‍රොඩක්ට් වලට ඇඩ් කර කර ඉන්න කම්මැලි වගේ නෑ කියන්නේ. ප්‍රොඩක්ට් නැතුව ඔයාට කස්ටම් වෙනම ටයිප් කරන්න ඕනෙත් නෑ. මොනිකම්ම කෙලින්ම COD ඔයාගේ ගාන දාලා මෙතන ඒතර ඕවර්රයිට් කියලා කොබලා ඔයාට දැන් 10000ක් කියන්නකෝ. 10000ක් ගන්න තියෙන ඩෙලිවරි එකම ඔයා වෙනම හිතින් හදාගෙන කැල්කියුලේට් කරලා තියෙනවනේ කෙලින්ම 10000 කියලා ටයිප් කරන්න. මෙතන එච්චරයි ඊට පස්සේ සේව් දෙන්න. මේක අයින් කළොත් එහම අර මේ අපි තෝරලා තියෙන ගාන වලට වැටෙනවා. ඊට පස්සේ සේව් දෙන්න තියෙන්නේ මේ ඕඩරේ වැටෙනවා මෙතන. පෙන්ඩින් ඩිස්පැච් එකනේ අපි දැම්මේ. ඔන්න නම්බර් 1 මෙතන වේ බිල් එකක් දාලා තියෙනවා මෙතනින් වැටෙනවා. පින්තූරයක් දාලා තියෙනවා මෙතනින් වැටෙනවා. පේමන්ට් එක COD කියන්නේ cash on delivery මයි. ටෙස් කස්ටමර් මේ කුරුණෑගල අපි ඇඩ්‍රස් එක මේ මොනවද අපි දේරුව ප්‍රොඩක්ට් එක ෆ්‍රොක් ආජිකයි පෑන්ට් මීඩියම් එකයි තෝරලා තියෙන්නේ. ඩෙලිවරි සර්විස් එක කුඹියෝ 27 වෙනිදා යවන්න තියෙන්නේ. ස්ටේටස් එක පෙන්ඩින් තාම කුඹියකට යවුවේ නැහැ. කුඹියකට යවුවම මෙතන ප්‍රොසෙසින් කියලා වැටෙනවා. ඒගොල්ලන්ගේ තියෙන ස්ටේටස් එක මෙතෙන්ට එනවා. ඊට පස්සේ amount එක 5400යි COD amount එක. මෙතන profit එක තියෙනවා 4000 කියන ඇඩ් කරපු product වලින් profit එක 4000ක් තියෙනවා. මේ order එක බලන්න පුළුවන්. මේ විස්තර ටික order එක මේ විස්තර ටික copy edit invoice එක ගන්න print එකක් ගන්න export කරන්න WhatsApp යවන්න විස්තර ටික තියෙනවා. ඊට පස්සේ edit කරන්නත් පුළුවන්. මෙන්න මේ බටන් එකෙන් invoice එක ගන්න පුළුවන්. මේ අපි business name එකක් එහෙම දාලා හදා මෙතනින් පුළුවන් සිස්ටම් මොඩර්න් මේ මෙතනින් මාරු කරන්න පුළුවන් ඉන්වොයිස් එක. ඔයාලට ඕන ඉන්වොයිස් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, print කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක right click කරොත් ඔයාලට එනවා export detail print labels printing මේ ටික වෙනවා. ඒ ටිකම තමයි මෙතනක් තියෙන්නේ. දැන් මේක click කරලා එක click එකක් දෙන්න. ඊට පස්සේ මේ label print කරන්න මෙතන print label වලට ගියාම මේ තියෙන print label ස්ටෑන්ඩඩ් A4 කියලා තියෙනවා. මේ කූඹියගේ මේ විදිහට තමයි මේ A4 sheet වල හතරක් තියෙනවා. මේ තියෙන අපි දාන ලේබල් එකට දාන බ්‍රෑන්ඩ් නේම් එක ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් තියෙනවා. ඇඩ්‍රස් එක ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ ලෝගෝ එක ලේබල් එකටම දාලා යවන්න පුළුවන්. ඒකට මේ ස්ටිකර් එකක් එහෙම ගන්න ඕනේ නැහැ. ඔයාගේ මේ බ්‍රෑන්ඩ් ලේබල් එක මේ විදිහටම හැදලා මේ COD ටික හැදලා මේ තව large thermal මේ thermal print වල හැදිලා මේ විදිහටම හැදෙනවා. ඊට පස්සේ A4 template කියලා මේකේ A4 එකට හතරකට එනවා. මේ වගේම PUD දාලා නැහැ. ඊට පස්සේ label ඊට පස්සේ මේකෙන් export කරන්නේ ඔයාලට export කරගන්න පුළුවන් order එක ඔය select කරලා ඕන තරම් export කරගන්න පුළුවන්. මේකෙන් ඊට පස්සේ delete කරන්න පුළුවන්. මේකෙන් අර pending dispatch වලට මේ ටිකට මාරු කරගන්න තමයි මේක තියෙන්නේ. අපි හිතමු මේක මෙතන මේ send to Cumbio කියලා නෑ. මොකද අපි Cumbio එකට enable කරලා නෑ API එක. setting වලින් enable කරන්න. එතකොට මෙතන එනවා Cumbio දැම්මොත් Cumbio send to Cumbio කියලා එනවා. sync deliveries දැම්මාට පස්සේ Cumbio එකට sync වෙලා තියෙනවා නම් එතන කී order කීයක් sync වෙලාද කියලා මෙතනින් පෙන්නනවා මේ හැම එකකම. ඊට පස්සේ මෙතන අපි හිතමු dispatch මේ order එක යවුවා. මේක යවන්න තියෙන අද යවුවගෙම ඔන්න අරුණා මේක dispatch එක. ඔයාට ඊට පස්සේ රිටර්න් වෙනවා නම් කුරියර් ගාස්තු අඩු වෙලා තමයි අඩු වෙනවා. ඔටෝ කැල්කියුලේට් වෙනවා අඩු වෙනවා කුරියර් ගාස්තු. මොකද කුරියර් කාර්ය ගෙවන්නේ නැහැ නේ අපිට. එහෙම තමයි උඩ page එක වැඩ කරන්නේ. add order එකක් දාගන්න. එහෙනම් ඊට පස්සේ ඒක edit කරන්නත් පුළුවන්. මෙතන ගිහිල්ලා edit කරන්නත් පුළුවන් ඔයාට ඕන එක. add order එහෙම තමයි වැඩ කරන්නේ. ඒ වගේම bulk orders add කරන විදිහ මෙතන තියෙනවා. ඔයාගේ bulk CVS ඒක කියලා මෙතන දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි add samples එකත් මම කිව්වා පැහැදිලි කළා. ඒකත් ඒ විදිහම තමයි යූස් වෙන්නේ. add order එක ඊට පස්සේ අපි ගින් බලමු මේකේ 5400ක් pending තියෙනවා. profit එක 4000ක් තියෙනවා. cost එක 1000ක්. අපි දැන් ගිහලා dashboard එකට refresh එකක් දාන්න. අන්න one order කියලා තියෙනවා. pending කියනවා. එක order එකක් යවන්න තියෙනවා. cost එක අපි order cost එක තියෙන්නේ 1000යි. මෙතන 1000යි. මේ cost එක ඒ order යට cost එක 1000යි. COD ගන්න තියෙනවා 5400. COD තියෙනවා 5400. ඊට පස්සේ awaiting payment අපි මේ awaiting කියන්නේ යවපු orders වල අපිට එන්න තියෙන සල් මේ order එක තාම යවලා නැහැ. තාම තියෙන pending dispatch එකේ යවන්න තියෙන එක යවන්න තියෙනවා තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන පෙන්වනවා upcoming profit එක මේ තියෙන රුපියල් 4000ක් එන්න තියෙනවා profit එක.
මේ තියෙන 4000ක් ප්‍රොෆිට් එක තියෙනවා මේ ඕඩරේ මේක යවලා නැහැ එන්න තියෙන එකක් ඒක. එතකොට ඒක අප්කමින් මෙතනින් පෙන්වනවා එන්න තියෙනවා. ඔයා ඒක යව ඩෙලිවරි වුණොත් එහෙනම් ඒක එනවා ටෝටල් ප්‍රොෆිට් එකට. ඔන්න අපි මේක යවලා බලමු. ඩිස්පැච් කරලා බලමු. ඔන්න යවුවා කියලා මම කුරියරකට බාර දුන්නා. හරි. එතකොට වැටෙනවා මෙතනින් අයින් වෙලා මෙතෙන්ට එනවා 5400ක් එන්න තියෙනවා. යවලා තියෙන එන්න තියෙනවා සල්ලි. ඊට පස්සේ මෙතන තාම වැටෙන්නේ එන්න තියෙන සල්ලි මේ. තාම ගිහිල්ලා නැහැ. මෙන්න මෙතන තියෙනවා awaiting payment. ඔයාලට කීයක්ද සල්ලි එන්න තියෙන්නේ? 5400ක් යවපෝටයක් තියෙනවා 5400ක් එන්න තියෙනවා. ඒ මුළු ඕඩරේ ගාන මේ COD ගාන මෙතන තියෙන ප්‍රොෆිට් එක. ඔකලා ආදායි 5400 ඕඩරෙන් ප්‍රොෆිට් එක 4000යි. ඒක තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ අර ඕඩරේට ගිය 1000 ප්‍රොඩක්ෂන් කොස්ට් එක තමයි මේක. ඒ කියන්නේ මේ ඕඩරේට කොස්ට් එක 1000ක් ගියා. ඒ කොස්ට් එක තමයි ප්‍රොඩක්ෂන් කොස්ට් වලට වැටෙන ප්‍රොඩක්ට් වලට ඇඩ් කරන කොස්ට් එක. අද එක්ස්පෙන්සස් තියෙන්නේ මෙතනින් ඔය ඇඩ් කළා ඇඩ් එකට මෙටා ඇඩ් එකට 5000 ඒක තමයි මෙතනින් 5000 වෙන්නන්නේ. ඒ සේරම තමයි 6000. ඊට පස්සේ අපි මේ ඕඩර් යවලා බලමු ඩිලිවර් වුණා කියලා. හරි ඒ ඕඩර් ඩිලිවර් වෙලා තියෙනවා. හරි දැන් මේකෙත් නෑ යවන්නත් නෑ ඩිලිවර්. මෙතනත් නෑ මේකෙත් නෑ ඒ ඕඩර් ඩිලිවර්. රිටර්න් රේට් එක 0යි. ඊට පස්සේ ටෝටල් රෙවෙනියු මුළු ආදායම 5000යි. 400ක් කොහොමත් ඔයාට ඉන්නේ නැහැ. මොකද ඒක කුරියකින් අයින් කරන්න. ඒක තමයි කුරියකින් අයින් කරනවා. මම මෙතනට දාලා නැහැ. අපි මෙතෙන්ට යූස් කරන්න. මොකද කුරියකින් ඉනවා අපිට ඕනි නෑ මේකට. කොහොමත් ඒවා කුරියකින් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට 5000ක් ඇවිල්ලා තියෙනවා. ඒ 5000න් 4000ක් තමයි ප්‍රොෆිට් එක තියෙන්නේ. හරිද? ඒ ටෝටල් ප්‍රොෆිට් එක මේ එන්න තියෙන දැන් ප්‍රොෆිට් එකක් නැහැ. මොකද අර ඕඩර් ගියා කියන්නේ ටෝටල් ප්‍රොෆිට් එක 4000ක් තියෙනවා. 6000ක් වේදන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ 6000ක් වේදන් ගියා කියන්නේ ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ඍණ 1000ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 4000යි ප්‍රොෆිට් එක. මේනෙට ප්‍රොෆිට් එක වෙනන්නේ ඍණ විදියට. තව ඕඩර් එකක් ගියාම මේක ඒ විදියට කැල්කියුලේට් කරලා හරියට එනවා. ඔයාගේ net profit එක කීයද? හැබැයි ඔයා ප්‍රොෆිට් කරලා තියෙනවා 4000ක්. අන්න ඒක තමයි ඩෑෂ්බෝඩ් එකයි ඕඩර් පේජ් එකයි කැල්කියුලේෂන් ටික වැඩ කරන්නේ. මේක පෙන්වනවා ඊට පස්සේ COD පෙන්ඩින් එක 0 ඩිලිවර් වෙච්ච ඒවා මේ COD මෙතනින් පෙන්වන්නේ 0යි කියලා. මෙතන පෙන්වුවාට මෙතන පෙන්වන්නේ 0යි. මෙතන ප්‍රොෆිට් එක 4000 ඒ ටික මෙතන පෙන්වනවා. එහෙම කීයකට තමයි ඕඩර් පේජ් එක ඇඩ් ඕඩර් ටික වැඩ කරන්නේ.